ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ වැදගත් වැදගත්ම කම්පොනන්ට් එකක් වන PIR සෙන්ස් එක ගැන. මෙන්න මේ PIR සෙන්ස් එක ගැන තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට මේ PIR සෙන්ස් එක තියෙනවානේ. මේ PIR සෙන්ස් එක මෙහෙම දෙයක් කරන්නේ. හිතන්න මොනවා හරි දෙයක් හෙල්ල වෙනවා බලන් ඉන්නවා මෙයා. හෙල්ල වෙනවා බලන් ඉඳලා මෙයා මොකක් හරි හෙල්ල වුණොත් ඊට හරියන්න ඩිජිටල් සිග්නල් එකක් අපිට එවනවා. මෙන්න මෙයා හෙල්ලුණා කියලා. හරිද? හරියට අපි දැන් කවුරු හරි දිහා බලන් ඉන්නවා වගේ හෙල්ලෙනවද නැද්ද කියලා. කවුරු හරි හෙල්ලෙනොත් අපි කියන මෙයා හෙල්ලුණා. හෙල්ලුණ නැත්නම් අපි මොකද කියන්නේ? අන්න ඒ වගේ concept එකක් තමයි මේ PIR සෙන්ස් එකෙන් කරන්නේ. හරියට උදාහරණයක් ගත්තොත් ඔයාලා දැකලා මේක පාවිච්චි කරන ඇත්ත දැන් ඔය සමහර ගෙවල් වල එහෙම CCTVs වල දැකලා ඇති මිනිස්සෙක් ළඟින් යද්දී එකපාරට ෆ්ලෑෂ් එකක් ඔන් වෙනවා. ඒ ලයිට් එක පත්තු වෙනවා. සමහර CCTVs වල මිනිස්සෙක් හරි කාගේ හරි channel movement එකක් එහෙම නැත්නම් චලනයක් අඳුනගත්තොත් ඒ දිහාට කැමරාව හැරෙනවා. අන්න ඒ වගේ අර movement එකක් capture කරගන්න. එහෙම නැත්නම් චලනයක් අඳුන ගන්න තමයි මෙන්න මේ PIR sensor එක පාවිච්චි කරන්නේ. හරිනේ. එතකොට මේක මේ PIR කියන එකේ තේරුම passive infrared කියන එකනේ. දැන් අපි දන්නවා මේ infrared කියන එකේ තේරුම මොකද්ද? IR කියලා අහලා ඇති. IR infrared කියලා කියන්නේ. එතකොට මේකෙන් කරන්නේ IR කියන එකට සිංහල නම තමයි අදෝරක්ත කිරණ. අදෝරක්ත කිරණ. එතකොට මෙයා කරන්නේ බාහිර පරිසරයේ එහෙම නැත්නම් මෙයාට පේන සීමාව. මෙයාට පේන සීමාව සාමාන්‍යයෙන් මෙයා මේවා හයි කරාට පස්සේ අංශක 160ක් වගේ 180ක් උඹ ඉන්නේ 160ක් වගේ කර්ව් එකක් තමයි මෙයාට පේන්නේ. අන්නේ අංශක 160 කර්ව් එක ඇතුළතදී සාමාන්‍ය අපි දන්නවා මිනිසුන්ගේ සත්තුන්ගේ අර ඔයාලා දැකලා ඇති හරිය රතු පාට, තැඹිලි පාට, කහ පාට වගේ අර පොඩි මේ ඉෆෙක්ට් එකක් බලා ගන්න පුළුවන් අර සමහර කැමරා වලින් බැලුවොත් ඉන්ෆ්‍රාරෙඩ් වලින් පොඩි මම පෙන්නන්න ඔයාලට ඉන්ෆ්‍රාරෙඩ් මෙන්න මේම ඒ අර සමහර කැමරා జాතියක් තියෙනවා ඒකෙන් කැප්චර් ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ෆ්‍රාරෙඩ් ඒ කියන්නේ අදෝරක්ත කිරණ නේ අදෝරක්ත කිරණ කැප්චර් කරගන්න පුළුවන් මෙන්න මේ එතකොට ඒ කැමරාවෙන් පේන්නේ ඔන්න ඔය වගේ විදිහට. එතකොට මේ PIR සෙන්සර් එකෙන් කරන්නේ මෙන්න මේ වගේ අදෝරක්ත කිරණ දැක්කොත් හරි එයාලා මූව් වුණොත් ඒ කියන්නේ වෙනස් වුණොත් චලනීය වුණොත් මෙන්න මේ වගේ අදෝරක්ත කිරණ සහිත දෙයක් එයාගේ රේන්ජ් එක ඉස්සරහට ආවොත් හරි මූව් වුණොත් හරි එයා ඒක කැප්චර් කරගෙන කියනවා මෙන්න මෙහෙම එකක් ආප කියලා. හරිනේ. නෝ තමයි ඉන්ෆ්‍රාරෙඩ් කියලා කියන්නේ. හරි. ලොකුට හිතන්න යන්න එපා. අපිට අර ඒ ඩීප් කතා කරන දෙයක් නෑ මේක නිකන් නෝමල් යූස් කරන්න තමයි තියෙන්නේ. හරිනේ. ඒතකොට කලින් කිව්වා වගේ ඉන්ෆ්‍රාරෙඩ් එහෙම නැත්නම් අදෝරක්ත කිරණ චලනය වීමක් හෝ යාගේ ඉස්සරහට ආවොත් එයා ඒක කැප්චර් කරලා ඩිජිටල් සිග්නල් එකක් දෙනවා. මෙන්න මෙහෙම දෙයක් මෙතන තියෙනවා කියලා. සිග්නල් එකක් දෙනවා. හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. එතකොට මේ තියෙන්නේ එන්නේ අපේ PIR සෙන්සර් එකේ කොටස් ටික. හරිනේ. එතකොට මේ සුදු පාට බෝලයක් වගේ තියෙන්නේ. ඒ සුදු පාට බෝලේ තමයි අපි ලෙන්ස් එක කියලා කියන්නේ. දැන් ඔයාලට ඒක පොඩ්ඩක් ගලවන්න පුළුවන් වුණා ලික අත තිබ්බ ගමන් එනවා. අර ඇතුලේ තියෙන පොඩි මෙන්න මෙහෙම එකක්. ඒකෙන් තමයි ඉන්ෆ්‍රාරෙඩ් කිරණ කැප්චර් කරන්නේ. එතකොට මේ ලෙන්ස් එකෙන් කරන්නේ අර වටේට විහිදලා තියෙන ඒවා කැප්චර් කරගන්න එක තමයි. අර කෙලින්ම කිරණයක් යවන වෙනකොට වටේම තියෙන ඒවා කැප්චර් කරගන්නවා මේ ලෙන්ස් එකේ හින්දා. හරිනේ. එතකොට අපි මේකට දෙන්නේ සාමාන්‍යයෙන්
5 වෝල්ට් තමයි. ඊට වඩා දෙන්නේ නැහැ. හරිනේ. තමන් දෙන්නේ 5 වෝල්ට්. එතකොට ඒ PIR සෙන්සර් එකේ මෙන්න මෙහෙම කොටු දෙකක් තියෙනවා. හොඳයි. ඔයාලා දැකලා ඇති මෙන්න මෙතන. ඔන්න ඔහොම. ඒ තැන නිකන් හරි ස්ක්‍රූ එකක් දාන්න පුළුවන් කොටසක් නේ තියෙන්නේ. ස්ක්‍රූ එකක් දාන්න පුළුවන්. එතකොට ඒ ස්ක්‍රූ එක දාන්න තියෙන මේ කොටස් දෙකේ අපිට මේ සෙන්සර් එකේ සෙන්සිටිවිටි හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ ඩිලේ එක හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාලගේ ඩිෆෝල්ට් එන්නේ මේ කෑලි දෙකම උඩට වෙන්න. දැන් මම මේක කරකවලා තියෙන්නේ මම ටියුන් කරන් තියෙන්නේ. මගේ වැඩේට ඕන විදිහට. නැත්නම් ඔයාලගේ ඩිෆෝල්ට් එන්නේ මෙන්න මේ කොටු කෑලි උඩට. හරිනේ. මම මේ ටියුන් කරන් තියෙන්නේ මේ කරකවලා. ඔයාලත් ඕන ටියුන් කරගද්දි මේක මේ විදිහටම ටියුන් කරගන්න. මේ මම හරියටම ටියුන් කරලා තියෙන්නේ කරකවලා. හරිනේ. හරි. එතකොට මම අර සෙන්සිටිවිටි එකයි ඩිලේ එකයි හරියටම මට ඕන විදිහට කරකවගෙන තියෙන්නේ. පොඩි මල් ස්ක්‍රූ එකක් දාලා. හරි. එතකොට මේක දැනගන්න තියෙන ඔච්චර තමා. මේකේ තව පින් තුනක් තියෙනවනේ. ඒ පින් තුන සමහර මොඩල් වල මෙහෙම එනවා. සමහර ඒවා වගේ වෙනස් වෙනවා. ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් අර උඩ ලෙන්ස් එක ගලවලා එතන මෙතන තියෙන පින් ටික හැපැත්තේ උතන ගහලා තියෙනවා VCC ඊට පස්සේ ground අන්න ඒ වගේ ගහලා තියෙනවා. නේද? VCC out ground කියලා ගහලා තියෙනවා. එතකොට අර ඒ ගහලා තියෙන විදිහට තමයි අපි මේ පින් යූස් කරන්නේ. හරිනේ. හරි අපි බලමු දැන් මේක යූස් කරන්නේ කොහොමද කියලා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. දැන් මේ මෙතන සර්කිට් එක තියෙන්නේ අපි කලින් කතා කරපු බස් එකක් හා මෙතන PIR සෙන්සර් එක යූස් කරන විදිහ. අපි මුලින්ම මේ බස් එක ගන්න දුන්නා නම් LED එකක් ගහලා බලමු. හරිනේ. LED එකක් ගහලා බලමු. හරි. දැන් මම අර කලින් සර්කිට් එක ඔක්කොම ගලවනවා. හරි. ඕන දැන් සර්කිට් එකට එමු. ඔයාලට පේනවා ඇති මුලින්ම මේ PIR සෙන්සර් එකට අපි ජම්පර්ස් ගහගමු මේල් ටු ෆීමේල් ජම්පර්ස් ගන්න. ඒ කියන්නේ එක පැත්තකට තියෙන ෆීමේල් නොබ් එක අනිත් පැත්තේ මේල් නොබ් එක. මම එහෙම ජම්පර්ස් තුනක් ගන්නවා මේල් ටු ෆීමේල්. හරි. එතකොට මම ඒ ටික ප්ලග් කරගන්නවා. මේල් පැත්ත PIR එකට ගහගන්නවා. එතකොට ඔයාලා පේනවා ඇති මෙතන VCC කියලා කියන්නේ මේ පැත්ත එක. ඒ කියන්නේ අලු පාට එක මගේ නම් out කියලා කියන්නේ නිල් පාට එක. ground එක ඇවිල්ලා කොළ පාට එක. ඔයාලා මෙතන ගහලා තියෙනවා පේනවා ඇති. ground VCC out කියලා තියෙනවා. හරි. මම එහෙම ගහගෙන තියෙනවා. VCC කොයි තිබ්බේ යහපත් එකනේ. හරි. එතකොට දැන් මම කරගන්නේ ඒක මුලින්ම ප්ලග් කරගන්නවා. මේ ground එක කෙලින්ම යනවා ground එකට. හරිනේ. ඒක අවුලක් නෑ. ඊට පස්සේ output එක යනවා digital read එකකට. ඒ කියන්නේ digital pin වලින් කැමති එකට යනවා. ඊට පස්සේ මේ VCC කියලා තියෙන pin එකට 5 volt current එක දෙනවා. හරි. ගමු බලන්න. පේන්නේ නැහැ නේ. මම මුලින්ම එකක් ගහන් ඉන්නම්කෝ නේ. දන්නේ එක අපි ලේසි මේක ground එකයි VCC එකයි ගහන් ඉන්නම්කෝ. හරි. එතකොට ground එක ඇවිල්ලා
මේ පැත්ත එක කොළ පාට එක මගේ නම්. ඒතකොට මම කොළ පාට එක ගහ ගන්නවා. හරි. ඊට පස්සේ මැදේ නෙමෙයි එහා පැත්ත එක අලු පාට එක VCC මේක. මේක මම ගහ ගන්නවා 5 වෝල්ට් පින් එකට. හරි. ඊට පස්සේ ඉතුරු එක මම ගහ ගන්නවා මගේ ඩිජිටල් පින් එකට මම කැමති එකට ගහ ගන්නවා. මම ගහනවා දෙවෙනි එකට. ඒ කියන්නේ අංකෙන් දෙවෙනි එක පින් වලින් තුන්වෙනි එක. හරිනේ. මෙතන අංකෙන් දෙවෙනි පින් එක ගණන් කරොත් තුන්වෙනි පින් එක. හරි. මම පින් එක ගහ ගන්නවා. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? දැන් මම කරන්න යන්නේ මොකද්ද? ලයිට් එක පත්තු ගන්නනේ. මොකද ඔයාලට මෙතන බස් එක දැම්මොත් බස් එකේ සවුන්ඩ් ඇහෙන්නේ. එතන මම මෙතන අවුට්පුට් එකට ලයිට් එක ගන්නවා. හරි. ඒකට මම ඒක ගන්නවා 9 වෙනි පින් එකට. රෙසිස්ට් එක හරහා ඔයාලා මේ පුළුවන් තරම් බ්‍රෙඩ් බෝඩ් එක පාවිච්චි කරන විදිය පුරුදු වෙන්න. සමහර කට්ටිය පැටලෙනවා තාම. ඊට පස්සේ මයිනස් එක ගහනවා ග්‍රවුන්ඩ් එකට. හරි. නෝන් දැන් කෝඩ් එක ලියන්න යන්නේ. ඒතකොට මම දැන් කරන්න යන්නේ මම කියනවා මුලින්ම අර ලයිට් එක කෝඩ් කරන් ඉන්නම්කෝ. ඒ ලයිට් එක ගන්න අවුට්පුට් වලටනේ. මම ලයිට් එක ගෙවුවේ 9 වෙනි පින් එකට. 9 වෙනි පින් එක ගන්න අවුට්පුට් වලට. හරිනේ. 9 වෙනි පින් එක ගන්න අවුට්පුට් වලට. එතකොට ඊළඟ මම කියනවා මොකද්ද PIR එකේ සිග්නල් එන්නේ කොහෙන්ද? මෙන්න මේ මම ගාපු දෙවෙනි පින් එකට. හරිනේ. දෙවෙනි පින් එක ඉන්පුට් එක. පින් මෝඩ් දෙවෙනි පින් එක ඉන්පුට්. කියපුරනේ. හරිනේ. ඉන්පුට්. හරි. මේක ගන්නේ LED එක ගාපු අවුට්පුට් අනිත් එක ඉන්පුට් වලට ගන්න. හරිනේ. එතකොට මම ලූප් පාර්ට් එක ඇතුළට ඇවිල්ලා කියනවා. එතකොට අර PIR එකෙන් දෙන සෙන්ස් එක මුලින් කැප්චර් කරගන්න එපා. ඒ කියන්නේ එයා කියන්නේ මොකද්ද කියලා අහගන්න ඕනේ. ඒකට මම variable එකක් ගන්නවා. integer මම ඒකට නමක් දෙනවා PIR කියලා දෙන්නම්කෝ. කැමතියක් ගන්න පුළුවන්. integer PIR. මම කියනවා එයාගේ දෙන ඉන්පුට් එක ඩිජිටල් රීඩ් කරගන්න. ඩිජිටල් රීඩ් කරගන්න. මොන පින් එකෙන්ද? දෙවෙනි පින් එකෙන්. දෙවෙනි පින් එකෙන් එන ඉන්පුට් එක ඩිජිටල් රීඩ් කරලා එයා ඒ අගය PIR කියන variable එකට දාගන්න. හරිනේ. ඒ කියන්නේ අර PIR sensor එකෙන් කියනවා නම් මෙතන කෙනෙක් ඉන්නවා කියලා. එතකොට මෙතනින් සිග්නල් එක එනවා yes කියලා. මම උදාහරණයක් කියන්නේ. එතකොට ඒ just කියන value එක ආදේශ වෙනවා PIR කියන එකට. එතකොට ආරයගෙන් සිග්නල් එකක් එන්නේ නැත්නම් PIR එකගේ බිඳුවයි. නැත්නම් ආවත් කැප්චර් කරන්නේ නැහැ. හරි. ප්‍රශ්න දිනන අහන්න. එතකොට අර අල්ලගත්ත වැලියු එක මම මෙතනදී පාවිච්චි කරනවා if එකක් ඇතුළේදී.